ඔයගොල්ලෝ මේ group එකේ description එකට යන්න. description එකේ තියෙනවා submit the application to join කියලා. අන්න application එකට යන්න. ඔයගොල්ලෝ පාවිච්චි කරන mail එකක් දාන්න. මේවා පුළුවන් විදිහට පුරවන්න. ලොකු අවුලක් නැහැ. මෙතන දන්න කවුරු හරි නැත්නම් කමක් නැහැ. මොනවද දාන්න ඕනේ නැහැ. mentors name කියන එකට මෙන්න කෙනෙක් කවුරු හරි දන්න mathematics වල මොන හරි හොඳ දෙයක් කරපු කෙනෙක් ඉන්නවා නම් එයාගේ නම දාන්න. ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති තාම කවවත්. ඒ හින්දා Dr. ජයන්පති රත්නායක කියලා දාන්න. mentor ගේ details ඕනේ නැහැ. emergency contact name එකයි relationship එකයි දාන්න. emergency contact phone number එක දාන්න. මොනවා හරි ඔයා දැනුම් දෙන්න කැමති දෙයක් තියෙනවා සර්ට මොකක් හරි දාන්න. ඊට පස්සේ සබ්මිට් කරන්න. හරිනේ? සබ්මිට් කළාට පස්සේ මේ ඔයාට එනවා මේල් එකක් ඒ ඔයා සබ්මිට් කරපු මේල් ඇඩ්‍රස් එකෙන්. ඒකේ එනවා පියත්ස් එකට සයින් ඉන් ලින්ක් එකක්. දැන් ඒක මෙතනට දාලා තිබ්බ කලින්. මේ තියෙන එක. මෙතන වැදගත් තියෙනවා. ඔයා මෙන්න මේ apps දෙක දාගන්න ඕනේ. පියත්ස කියලා තියෙන app එකයි Gradescope student කියලා තියෙන app එකයි. Gradescope මෙන්න මේ Gradescope කියන එකක් දාගන්න ඕනේ. දැන් එතකොට මුලින්ම යනවා පියත්ස එකට. දැන් මෙතන ඔයාට account එකක් නැහැ දැනට. හින්දා create an account යන්න ඕනේ. මෙතන දාන්න my university කියන එකට Menta Institute Menta Foundation for Mathematics Arizona USA. දැන් අර සර්වර් වෙන ලින්ක් එකකින් ගියාම මේ මෙතන ඔයාලට ටික් කරන්න එකක් වටිනවා join as student කියලා. මේකේ fill කරන්න details එකක් තියෙනවා. join classes ගියාම ඔයාව එකපාරටම පියත්සා site එක ඇතුළට යනවා. ඒ පියත්සා site එකේ තමයි අපි මේ assignments ටික දාන්නේ. මේ ඔයගොල්ලෝ ප්‍රශ්න discuss කරන්නේ. ඒක ඔක්කොම වෙන්නේ ඒකේ. දැන් මම ගියා ඒක ඇතුළට. ඔයගොල්ලෝ මේ Menta home කියන එකට තමයි මේව වෙන්නේ ඇඩ් වෙන්නේ. මුලින්ම ඊට පස්සේ ඒකේ Menta home එකේ මම පල්ලෙහාට එන්න මේ plan කරලා තියෙන semesters 4ට දාලා තියෙන courses ටික දාලා තියෙනවා. මෙතන තියෙනවා piazza.com Menta Foundation for Mathematics Arizona University MC001 කියලා. අන්න එකට join වෙන්න. ඒකට ගියාම ඔයා මේ වගේ එකක් නෙමෙයි ඉන්නේ මුලින්ම ඔයාලට join වෙන ක්‍රමයක් එනවා. ඒක ඇත්තට complicated නෑ. ඒක join වෙන්න පුළුවන්. ඒකේ උඩටම ගියාම Gradescope එකට ඕනේ details ටික එනවා. මෙතන homework submission via gradescope.com course ID entry code. දැන් යන්න Gradescope එකට. මෙතන ඔයාලට sign up යන්න වෙන්නේ. sign up ගිහිල්ලා එතන course entry code එක තියෙනවා school එක mathematics Menta Foundation for Mathematics. ඔයාගේ නමක් දාන්න, email address එක දාන්න, student ID කියන එකට ඔයාගේ first name එක දාලා 0.1 වගේ එකක් දාන්න. ඊට පස්සේ sign up as a student කියන එක බලන්න. ඊට පස්සේ ඔයාට ඒක ඇතුළට යන්න පුළුවන්. මේ Gradescope එක කෙනෙක් පාවිච්චි කරන්න ඉස්සරහට මේ ඔයගොල්ලන්ගේ assignments මේ grade කරන්න.
ඒ කියන්නේ ඔයගොල්ලෝ එකට සබ්මිට් කරනවා assignments. අපි ඒවා ග්‍රේඩ් කරලා දෙනවා. එතකොට හරි නේද? මම හිතනවා ඒක තමයි ප්‍රශ්නයක් වෙලා තිබ්බ තැන කියලා.